අපිට නැගිටීමක් අවශ්‍ය නැහැ. අපි හිතනවා මේ ලෝකේ විශාල අර්බුදයක් හමුවේ වෙහෙසෙන මොහොතකදී ලංකාවේ ඉරණම අපි දැන් ඕක කිව්වම ඕකටත් අර මං කිව්වේ අර බලකායක් ඉන්නවනේ දැන් වොෂින් මැෂින් වෙනුවට වෙනම අලුතෙන් රෙදි හොදන කණ්ඩායම කොවුන්ට මේවට හොඳ උත්තර තියෙයි. හැබැයි කෙසේවත් අපි කිව්වා අප්‍රේල් මාසේ වෙනකොට ලංකාවට විශාල ආර්ථික අර්බුදයක් ඒමේ ප්‍රශ්නයක් තියෙයි කියලා අපි එදා කිව්වා. ඇයි අපි එහෙම එදා කිව්වේ? හොඳින් කල්පනා කරලා බලන්න අපි එදා කිව්වෙත් එකක් ගැන දැනගෙන ලෝක යුද්ධයක් අභියස තිබුණා. දැන් අද අපි දකිනවා කටාර් වල තිබ්බ ලොකුම ගෑස් තියෙන තැනට ගහලා. එතකොට ඉරානයේ ගහනවා සෞදි අරාබියේ විශාලම තෙල් තියෙන ස්ථානෙට. ඉතින් මේවා ලංකාවගේ පුංචි රටකට බලපාන්නේ නැද්ද? කුවේට, බහරේනිය, සෞදිය, මේ සියලු ජෝර්දානිය, ලෙබනනය, ඩුබායි, එතකොට මේ ඔක්කොමත් එක්ක බලද්දී අපේ ලංකාවේ ලක්ෂ 10ක් 12කට වැඩි පිරිසක් සේවය කරනවා. මේ රැකියා ටික අහිමි වුණොත් ලංකාවේ විදේශ ප්‍රේෂණ බිලියන 7ක් ලංකාවට එනවා. ඒක භාගයක් අඩු වුණොත් ලංකාවට මොකද්ද වෙන්නේ? ඩොලර් එක වැටෙන්නේ නැද්ද? මේක තමයි ඩිප්ලොමසි. එහෙම නැත්නම් රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ වැදගත්කමක් ඇති වෙන්නේ. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ඇති වෙන්නේ කොහොමද? රටේ ඉන්න ප්‍රධානියා කියලා පාර්ලිමේන්තුවේම හුණ්ඩුවක් කියලා රට හොවා දක්වනකොට හුණ්ඩුවකට ණය දෙන්න මිනිස්සු එයිද? හුණ්ඩුවකට ආයෝජනය කරන්න මිනිස්සු එයිද? ඒතර මෙච්චර ලෝකයේ අර්බුදයක් තියෙනකොට තෙල් ගෑස් නැති වෙගෙන යනකොට තමන්ගේ රටේ තමන්ගේ පවුලත් එක්ක ජීවත් වෙන්න උත්සාහ කරනකොට ලංකාවේ වෙලා ආයෝජනය කරයිද? එහෙම එකේදී එක්ක වචනේ වැරදුනාද? මේ ලංකාව පොඩි රටක් එක අර ලස්සනට කියන එක අර ප්‍රෙෂර් එක වැඩි වෙලා එහෙමත් නැත්නම් අර අත්දැකීම් අපි එදා කිව්වේ අත්දැකීම් නොමැතිකම නිසා වචනේ වැරදුනාද? ඉතින් වචනේ වැරදීම හදන්න ආයත් පාර්ලිමේන්තුවෙ එන්න වෙයි. මම බලාපොරොත්තු වෙනවා අපේ ආදරණීය අනුර කුමාර දිසානායක තනි සිග්නල් කණුව ගාව රට වෙනුවෙන් ඉස්සරහට බොහොම අමාරුවෙන් ජීවත් වෙලා රටේ මිනිස්සු පත් කරපු ජනාධිපති ආයෙත් ඇවිල්ලා හුණ්ඩුව අර්ථකථනය කරයි එතුමා දැක්ක හුණ්ඩුව මොකද්ද කියලා. ඒක කරන්න වෙයි. මොකද ලංකාවේ ලැබු ගින්නක් වගේ එතුමාගේ හුණ්ඩුව උඩට යනවා. ඒ වගේම අපි එකක් කියන්න ඕනේ මේ ඉරානයේ ප්‍රශ්නේදීත් අපේ පක්ෂයත් අපේ නායකතුමත් එක්සත් ජාතීන්ගේ සම්මුතියන් අනුව ආටිකල් 51 යටතේ තුමා කිව්වේ මේ ඉරානයට පහර දීම වැරදි. ඉතින් බලන්න මේ රටේ එක නායකයෙක් හිටියද කොන්ද කෙලින් තියාගෙන ට්‍රම්ප් අපච්චිට එහෙම එකක් කියන්නවත් කොන්ද තිබ්බ මිනිහෙක් හිටියද? ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ රාජ්‍යතාන්ත්‍රික භාවය ට්‍රම්ප්ට උනත් පුංචි රටේ හුණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ බය නැහැ. අන්න ඒකයි හුණ්ඩුවක උනත් කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් මිනිහෙක් වෙනවා. අර කතාවක් තියෙනවානේ ලොකු ගමක පොඩි මිනිහෙක් වෙනවද පොඩි ගමක ලොකු මිනිහෙක් වෙනවද කියලා. මට තේරෙන්නේ නැහැ අනුර කුමාර මේ දෙකෙන් මොනවද හිතාන් ඉන්නේ කියලා. එයා ආස පොඩි ගමක ලොකු මිනිහෙක් වෙන්නද නැත්නම් ලොකු ගමක පොඩි මිනිහෙක් වෙන්නද කියලා. මට පේන විදිහට දෙකේම පොඩි තමයි එතුමට තියෙන්නේ. එතුමට ඒ දක්ෂතාවය නැහැ. ඇත්ත වශයෙන්ම මම සතුටුයි මේ රටේ අනුර කුමාර මහත්තයා ජනාධිපති වෙච්ච එක. එහෙම නොවුනා නම් මේ රටේ මිනිස්සු හැම වෙලාවෙම හිතනවා මේ වැඩෝ සෙට් එකක් කියලා. මේ ඇවිල්ලා ආයේ කියලා වැඩන්නේ රට ගැන හැඟීම තියෙන මේ මගේ රට මේ මගේ මව්බිම එහෙම කියපු සෙට් එකක් මේ රටේ මිනිසුන්ගේ අම්මලාගේ බොහොම අමාරුවෙන් මේ ඇවිල්ලා බදු ගෙවන්නන්ගෙන් ඉගෙනගෙන මේ රට ගැන හැඟීමක් තියෙන නිරුත්තර ජාතියක් කැරේට අපි වෙලා හිට්ලර් වෙච්ච අපිව ගොඩ දාන මිනිස්සයා කියලා හිතාන් හිටිය අනුර කුමාර. ඒ නිසා තව ඉස්සරහට හොඳ සෙල්ලම් එයි. අප්‍රේල් මාසේ අපි කිව්වා වගේ අපි හිතනවා ඒක ලංකාවට නොවේවා. ඉස්සර නම් තෙල් පොලිමක් තිබ්බම මිනිස්සු බනින්නේ ආණ්ඩුවට. දැන් තෙල් පොලිමක් තිබ්බම මිනිස්සු බලින්නේ පොලිමේ ඉන්න උන්ට. යකාගේ වැඩක් අම්මපා කල්පනා කරලා බලන්න. හරි? ඒ කියන්නේ ඉස්සර තෙල් පොලිමක් තිබ්බම මිනිස්සු බයින්නේ අඩෝ මේ ආණ්ඩුව මුන්ට බෑ ගෙදර ඵලයන්. අද නෑ. අද ටක් ගාලා කියන්නේ මේ මුම් පිස්සුනේ යකෝ ඉරාන යුද්ධ තියෙන තොපිලා මොකද පොලිමේ ඉන්නේ. ඉතින් මේ ඕස්ට්‍රේලියාවෙත් පොලින් තියෙනවා නා එහෙම නැත්නම් මේ ඇමරිකාවෙත් පොලින් තියෙනවා නේ. ඇවිල්ලා මිනිස්සු බයට මේ ලෝකේ වැඩියෙන්ම තෙල් දෙන රටවල් වල යුද්ධයක් තියෙනවා මිනිස්සු එල් ගහ ගන්නවා. මම පුළුවන් නම් මමත් ගහ ගන්නවා අම්මා. මොකද නැත්තම් අඩුම ගන්න සතියක් හරි ඒ පෙරේත කමර නෙමෙයි. හදිසි අවස්ථාවකට හරි කියලා ඒක මිනිස්සුගේ සාමාන්‍ය ක්‍රමය. ඉතින් මං හිතනවා ඩෝබි වොෂින්ටන්ලට මේව හොඳ මාතෘකා වුණාට ඩෝබි වොෂින්ටන්ලා හොයාගෙන මිනිස්සු ගෙදර එන දවස වැඩි ඇතක් නැහැ. මොකද ওই ගම්වල කාර්යාල දාගෙන බෝඩ් ගහගෙන නැටුම් නටපු මිනිසුන්ගේ ගෙවල් වටේ මිනිස්සු උද්ඝෝෂණය කරන එක වැඩි ඈතක් නැහැ. ගමේ මාලිමාවට ඡන්දෙ දෙන්න කියලා ආයේ පුදුමාකාර විදිහට සංදර්ශන දාපු මිනිසුන්ගේ ගෙවල්
වට කිරීම වැඩි ඈතක් නැහැ. කොළඹට එන එක අඩුවේ ගමේ කාර්යාලය දාපු එකව වට කරයි කියන එක තමයි මට නම් පේන්න තියෙන්නේ. ඒ වුණාට දැන් පොලිම ආවොත් දැන්ට ඒකට උත්තරයක් දීලානේ තියෙන්නේ. අපි හුඬුවේ නිසා අපිට මේ රැස් කරගන්න බෑ. ඒ නිසා පොලිම එයි කියලා මේ හුඬුව කතාවෙන් ටිකක් එසේ මෙසේට හිතන්න එපා. එයා හුඬුව කියන එක දාලා අර ඩෝබිලට දුන්න අවස්ථාවක් යකෝ මේ තෙල් නැති වෙන්නේ එහෙම නැත්නම් මේ ගෑස් නැති වෙන්නේ මේ මගේ වරදකට නෙමෙයි මේ රටේ පොඩි ඉඩ නැහැ. දැන් බාන්න හිටන් ඉඳන් ඩෝබිලෝ කියන්නේ නැද්ද කියලා. හරි. ඉතින් ටැංකි දාන්න දුන්නේ නැත්තේ මොන එකාද? ටැංකි දාන්න මම දිනෙත් එක කිව්වේ 2018 සැප්තැම්බර් 21 වෙනිදා කවුද මේකට වැඩිම විරුද්ධ වුනේ? කවුද මේකේ මේ උද්ඝෝෂණ කරේ? කවුද මේකේ රටේ මේ යන්න ඕන ගමන නැවැත්තුවේ? මේ කල්පනා කරන්න. ඒ නිසා අපි නැවත නැවතත් කියන්නේ අර මන් දැක්ක හයිවේ වලට කුණු බැනුම් බැනපු අනුර කුමාර මහත්තයාගේ ආණ්ඩුව ගිහිල්ලා අර ස්ලේව් අයිලන්ඩ් එකේ අපි හදපු එකක් ඕපන් කළා මේ මාස ගානට ඒගොල්ලන් හැදුවා වගේ අරි උජාරුවට ගිහිල්ලා පීත්තපටි කරනවා. නේ නොදකින් විතර. අනිත් එක අපි දීපු උරුමය තමන්ගේ වගේ හිමිකම කියලා ඒක ගිහිල්ලා කවර මන් දැක්ක ලස්සනම සෝෂල් මීඩියා කෑල්ලක් තමයි අනුර කුමාර මහත්තයා මේ රට හුඬුවක් කියනකොට උරුමය දීපු දඹුල්ල උත්සවයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මේ මගේ රට මේ මගේ මව්බිම මේ උරුමය ඔබේ උරුමය කියලා වචනයක් කියලා තමයි ඔප්පුව දෙන්නේ. ඒ උරුමය මේගොල්ලන්ගේ යටතේ හිමිකම වෙනවා. කොච්චර චාටර්ද අනේ? තමන්ගේ කියලා එකක් කරන්නකෝ. තමන්ගේ වැඩක් කියලා එකක් කරා මොනවද කරේ? ඉවත් වෙනු. ඉවත් වෙලා බාර වෙච්ච එක කුඩුකාරයෙක් කියන්න බලන්න මට. ඉවත් වෙමු කියන කැම්පේන් එකෙන් ගහලා හරි මම කුඩු බිස්නස් කරවන්න මං ඉවත් වෙනවා මාමා. අපි එනවා ඉවත් වෙලා ඔයා ගාවට කියලා ආපු එකෙක් කියන්නේ. හරි බොරු ෆේල්නේ. ඒතර මොකද ක්ලීන් ශ්‍රී ලංකාව. මොකද්ද ක්ලීන් උනේ? හුඬුවද? ක්ලීන් නෑ කොතනවත් ක්ලීන් කියන වචන නිකන් ආතල් එකට දාපු වචනයක්. ක්ලීන් එකේ මොකද කොළඹ ක්ලීන් නැද්ද? ක්ලීන් කොළඹ අබාන්ස් කම්පැනියි CWC CMC එකයි අනිවාර්යෙන් හොඳට ක්ලීන් කරලා තිබුණේ. වෙන ක්ලීන් කරන්න දෙයක් තිබුණේ නෑ. ඉතින් මේවා නිකන් වචන සංදර්ශන වුණා. කනගාටුයි. තව කල්යයි මිනිසුන්ට තේරෙයි. තවම ඉතුරුලා ඉන්න පොඩි ප්‍රමාණයක් ඩෝබිලා ටික උකට ඒව මේවා කියයි. හැබැයි ඉතින් මං කිව්වා වගේ ඒගොල්ලන් හොයාගෙන යන කාලය වැඩි ඈතක් නැහැ. දැන් අපිට විශාල වශයෙන් හිරිහැර කරනවා. අපේ දේශපාලන වශයෙන් කතා කරන සියලු දෙනා ඒගොල්ලන්ගේ එක ආයතන වලින් හිර කරන්න හදනවා. මාත් ඇතුළුව අති විශාල අර්බුද ගොඩකට හිර කරන්න හදනවා. හැබැයි කටවහන්න හම්බ වෙන්නේ මං හිතනවා හිරගෙවල් වලට දාලා Tamanට මේ පළවෙනි පාර ලයිසන් පොලිස් හම්බුනාම ඒගොල්ලන් හිතනවා නම් ඒගොල්ලන් චණ්ඩි කියලා. ඊට වඩා ගොඩක් චණ්ඩි මේ රටේ හිටියා. අපිට මතකයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ වචනයක් කියන්න බය වෙච්ච කාලෙත් අපි කතා කරා. අපිව ඇතුළට දාන්න යන කාලෙත් කතා කරා. ඒ නිසා මං හිතනවා ඒ වගේ චරිතත් එක්ක වාදී අනුර කුමාර හුඬුවක්ම තමයි. ඒ නිසා අපිට ඉතර ලොකු නෑ යා. විශාල අර්බුදයකට අපේ මුහුණ පායි කියලා විශ්වාස කරනවා. ඒකට අපි ගාව ස්ට්‍රැටජි තියෙන්න ඕනේ. මම හිතනවා හරි උද්දච්චයි මේ කණ්ඩායම. කවදාවත් කැමති නැහැ කාගෙන්වත් යම්කිසි අදහසක් ගන්න. මේ වෙලාව අපි යා යුත්තේම ඇත්තටම ඉන්දියාවට. අපි මුලින් ගියේ ඉන්දියාවේ සංචාරකයෝ තමයි වැඩිම ඉලක්ක කරගත්තේ. ඉන්දියාවට තමයි ලංකාවත් එක්ක වැඩිම සම්බන්ධයක් තියෙන. ලංකාව ගැන වැඩිම ප්‍රසාදයක් දැන් තියෙන ඉන්දියාවේ. ඉන්දියාවේ විශාල මධ්‍යම පන්තියක් ඉන්නවා. ඒ වගේම ලංකාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ගුවන් වාර 60කට වඩා සතියකට යනවා ඉන්දියාවට. ඉන්දියාවේ තමයි ප්‍රොමෝෂන් කරන්න ඕනේ. ඉතින් ඔබතුමාලට අද කියන්නේ අපි ඒ කාලේ ලෑස්ති කරලා තිබ්බ ඔය හාදික් පාණ්ඩයා කියන ඉන්දියාවේ ක්‍රීඩකයව ගෙනල්ලා මෙහි ලොකු කැම්පේන් එකක් ගන්න. ඒ කැම්පේන් එකත් අපි කරපු එකක් කියලා සංචාරක මණ්ඩලය අපි ගියාට පස්සේ ඒවා කැන්සල් කරලා දාලා තිබ්බා. ඉතින් හරි මෝඩයි ඒවා එදා කරා නම් අද අපිට මේ වගේ අර්බුදයක් එනක වෙලාවකදී වුණත් අපිට බය වෙන්න තිබුණේ නැහැ. අපි දැක්ක ඉන්දියා පාකිස්තාන් මැච් එක තිබ්බ දවස්වල ලංකාවේ හෝටල් කාමරයක් ගියේ ඩොලර් 600ට 500ට ජීවිතේ ඉතිහාසෙ ගිහිල්ලා නැහැ. ඕ අපි ඉස්සෙල්ලාම ওই මැච් ගේන්න හැදුවේ අරගලේ කාලේ. ඊට පස්සේ මැච් ටික ඔක්කොම ගියා ඩුබායි වලට. අපි එතකොටත් විසිට් ශ්‍රී ලංකා කියලා මුළු පිට්ටනියෙම ලංකාවේ අරගල ඉවරෙච්ච ගමන්ම ඒ ඉන්දියාවේ සංචාරකයෝ ගේන්න තමයි අපි උත්සාහ කරේ. රෝඩ් ෂෝ ඔක්කොම කරේ ඉන්දියාවේ. ඉතින් මම හිතනවා වැඩපිළිවෙලක් නැතුව අර අපි කරපු දේවල් වලින් ඔහේ යන තව ටික කාලෙකින් ඕක එළියට දැනෙන්න පටන් ගන්න තත්ත්වයක් තමයි තියෙන නිසා අපි විශ්වාස කරනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙන වැඩිම අභියෝගයකට දකින්නේ. ඒකනේ එතුමා හිරේ දාන්න හදන්නේ.
නැත්තම් මේ ලෝකේ මොන මිනිස්සෙක්ද රනිල් වික්‍රමසිංහ මහත්තයා වගේ දැන් අපි කියන විදිහට ඇත්තද පෙන්ෂන් එකේ වගේ ඉන්නේ පෙන්ෂන් නැති වුණත් ඒ කියන්නේ රිටයර් මෝඩ් එකේ දේශපාලනය නොකරන මිනිහෙට මේ රට ගොඩ දාපු මිනිස්සුන්ට ඒ වගේ දෙයක් කරන්න විදියක් නැහැනේ. ඒක සම්පූර්ණ අසතේ රටේ ප්‍රධාන මොකද කියන්නේ ෆස්ට් ලේඩිව. එහෙම නැත්නම් සිංහලෙන් අපි කියන්නේ මේ ජනාධිපතිගේ ආර්යාවක් හැටියට එතුමා නම් ආර්යාව කියන වචනේ කැමති නැහැ. භාර්යාව හැටියට ජනාධිපතිතුමාගේ ලෝකේ කවුරුටවත් ලෝකේ වගේ පිළිගත්ත හොර විශ්වවිද්‍යාල නෙමෙයි. ඔය වගේ විශ්වවිද්‍යාලයකින් ආචාර්ය උපාධියක් පිරිනමයි. ඒක ලංකාවට මොනතරම් ගෞරවයක්ද? ලංකාව කියන හුඬුවට මොනතරම් ලස්සන දෙයක්ද ජනාධිපතිගේ නෝනට ආචාර්ය උපාධියක් ලෝකේ තියෙන ප්‍රධානතම විශ්වවිද්‍යාලය පිරිනැමීම ලංකාවට ආඩම්බරයක් නෙමෙයි. ඒකට ගියා කියලා යන ගමන් වෙන රටකින් දැන් එන ගමන් බහැලා ගියා කියලා මේ කරන කටයුත්තෙම පැහැදිලිව පේනවා. මං කියවනේ උඩ ඉන්නව කෙනෙක් සාප වෙනවා. හරි ඒ වගේ දේවල් කරන්න එපා කියලා අපි කිව්වා. ගෑස් නිදි ටිකට ගහලා යුරෝපේ පැත්තෙන් ගහලා ඇමරිකාව ගහලා ඩුබායි වලට හිර වුණාම හිර වෙන්නේ අපි වගේ හුඬු. ඒක ඇත්ත. අපි වගේ හුඬු තමයි හිර වෙන්නේ. ඒ නිසා දැන් බලන්න පුළුවන් කටින් කෙරුවාවයි ක්‍රියාවෙන් කෙරුවාවයි මොකද්ද? ඉතින් මේ ලෝක කුසලානියාවේ මෙතුමා ගෙනල්ලා නෙමෙයිනේ ලෝක කුසලානිය එනකොට මම හිටියා. ඒක අපේ හඩු ඉන්න තමයි අවුරුදු 5කට විතර ඉස්සෙල්ලා ලංකාවට ලෝක කුසලානිය පිරිනමන්නේ. ඉතින් ඒක මිගුලම් කරපු නෙමෙයි. ඉතින් එතුමා ඉන්දියාව පාකිස්තානයේ ප්‍රශ්න විසඳලා මෙත්තේ ගැස්සුවා වගේ මම හිතන්නේ සමහරට ඉරානයේ ඇමරිකාවේ ප්‍රශ්නෙත් විසඳයි. පුළුවන් ඇත්තටම මේ හුණ්ඩුවේ ජනාධිපතිට පුළුවන් ගිහිල්ලා ඇමරිකාවේ ජනාධිපතිගේ මචන් ට්‍රම්ප් පොඩ්ඩක් ඉන්නවා මම මේ කියලා අහලා ගහන්න එපා බං අපිට කරදරයි කියලා කියන්න පුළුවන් වෙයි. එතුමා පුළුවන් එහෙම. එතුමාට පුළුවන් වෙයි කියලා විශ්වාස කරතේ. ඒ නිසා මේ වගේ ඕකට කවි ලියපු අපේ නැන්දලා මාමලා ඇන්ටිලා අංකල්ලට අපේ මෙව් එක කියලා තමයි කියන්නේ. ට්‍රම්ප්ට විරුද්ධව නෙමෙයි. අපි මේ කියන වගේ එක්සත් ජාතීන්ගේ අපි සම්මුතියක් තියෙනවා. අපි ක්‍රියා කරන්න ඕනේ සම්මුතියට. කිසිම රටකට බෑ මේක ඉංග්‍රීසියෙන් කියනවා නම් බොහොම nothing in present charter shall impair the inherent right of an individual or collective self defense if an armed attack occurs against a member of the United Nations. ඒක පුංචිම කැලලක් මම කිව්වේ. ඒකේ හොඳටම පේනවා කිසිම කණ්ඩායමකට හෝ පුද්ගලයෙක්ට එහෙම තමන්ගේ ආරක්ෂාව කියලා වෙන රටකට ගහන්න බෑ. ඒකේ න්‍යෂ්ටික අවි තිබුණයි කියලා දැන් එයාට පුළුවන් ද කියලා ගහන්න. හරි. ඉතින් ඒක අපි කියන්නේ අපි ඇමරිකාවට බොහොම කැමතියි. ඇමරිකාවේ තක අපි බොහොම හොඳ සම්බන්ධතාවයක් තියාගෙන ගියා. හැබැයි වැරදි කියන්නේ. ඒක මුළු ඇමරිකාවම කරන එක නෙමෙයි ට්‍රම්ප් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. තව ඇඩ්මිනිස්ට්‍රේෂන් එකක් આવොත් මේකට විරුද්ධ වෙයි. දැන් ඔබාමාගේ කාලේදී ඔබාමා ඒ තීන්දුව ගත්තේ නැහැ. ඉතින් අපි කියන්නේ මේ ක්‍රමවේදය මම හිතන්නේ UN චාර්ටර් එක කියවලත් ඇති කියලා අපේ කට්ටිය අනිත් එක තවම බැරි වුණා ලංකාවේ ආණ්ඩුවට මේ ගැන ස්ථාවරයක් කියන්නේ හරිද වැරදිද අපි කියනවා වැරදි කියලා. හරි. ඉතින් අපි කියනවා ලංකාවේ ඉන්න පක්ෂ වලට කියන්න මේක හරි මම දැක්ක ඔව් නෑ විදේශ ඇමති හරි ලංකාවේ හැටියට විදේශ ඇමතුමා කියමුකෝ මේක සාකච්ඡා වලට එන්න කියන එක නෙමෙයි. ගහපු එක හරිද වැරදිද? පුළුවන් නම් කටක් කරලා කියන්න. ගහපු එක හරිද වැරදිද කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්නත් එක්සත් ජාතික පක්ෂය බය වෙලා නැහැ. ඒක තමයි අපේ ආණ්ඩුව අපිට නැති වෙලා තියෙන්නේ. නායකයෝ අපිට නැති වෙලා තියෙන්නේ. අපි අප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. අපි ඇත්ත කතා කරපු නිසා අපි මේකෙදිත් ඇත්ත කතා කරනවා. අපි විශ්වාස කරන හැම රටකටම තමන්ගේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය රැකින්න තමයි ඔය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වල නීති පද්ධති ඒවට පනත් ඒ සිළු දේ තියෙන්නේ. ඉතින් ඒව නම් මොන මොකටද මේ පනත් වලට ගිහලා අත්සන් කරලා අපි වල සමාජිකයෝ වෙන්න ඕනේ. ඉතින් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි හිතනවා මේක පුළුවන් තරම් ඉක්මනට විසඳෙයි කියලා. මොකද ලෝකේ බලවතා කියලා පෙන්වන්න ගියාම හුඬු රටවල් විනාශ වෙනවා. ඉතින් ඒ නිසා දැන් ඒක දැනිලාද දන්නේ හුඬුව කියලා කිව්වේ කියලා මම අස්තන්නේ නැවත තව මතක් කරනවා. යතිනේ නැති අපි සද්දය දාන්න ඕනේ. ඇත්තටම සන්දාන හැදෙන්න ඕනේ. මගේ නම් අදහස ඡන්දයක් ලං කරලා. සන්දාන ඕනට වඩා ඉස්සෙල්ලා ගැහුවොත් ඒ සන්දාන රඳාපවත ගන්න හරි අමාරුයි. ඒ නිසා මම හිතන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් බුද්ධිමත්, අපේ කණ්ඩායමත් බුද්ධිමත්. සාකච්ඡාව තියෙනවා. වෙන්න ඕන විදිය සාකච්ඡා කරලා තියෙනවා. ඡන්දයක් තියෙනවා කියලා පළාත් සභාව කියන්නේ
අපි සන්දානේ ගහලා වෙන්න. මෙතුමා ඉන්දියාවට පොරොන්දු වෙලා තියෙනවා කියලා අපි විශ්වාස කරනවා තිබ්බොත් මරු සමුපාකාර ඡන්ද මතක් කරගන්න කියලා. ඉතින් ඒ නිසා මං හිතන්නේ ඉන්දියාවට කිව්වට මෝඩි මහත්තයට කිව්වට එතුමා මේක තියන්න සූදානම් කියලා අපිට කියලා මාස 6ක් තියෙනවා කියලා ඔක්කොම ලෑස්ති කරගෙන අපි අපේ සන්දාන හදලා පළාත් සභාව ජයග්‍රහණය කරන හැටි පෙන්වන්න. මට දේශපාලන ජයග්‍රහණයට වඩා මම නම් ආස මේ කණ්ඩායම රනිල් වික්‍රමසිංහ මහත්මයාක් වගේ මෙහෙම යනවට යන්න දෙන්න ඕනේ. යන්න තමයි ඇත්ත ස්වරූපේ එළියට එන්නේ. මම නම් හරි ආසයි තව අවුරුද්දක් විතර යන්න දීලා ඡන්දයක් කියමු තියෙනවනම් ආදින් ඡන්ද තියන්න ඕනේ නෙකුත් නැහැ. ඌවේ වෙයිද බස්නාහිර වෙයිද උතුර වෙයිද දකුණ වෙයිද සබරගමු වෙයිද කොයිද කියලා දන්නේ නැහැ. ලංකාවේ කොහේ හරි තැනක ඉල්ලන වෙනවා අනිවාර්යයෙන්. මම හිතන ඒක තමයි මම හිතනවා එතුමට ඒක නොකිය ඉන්දියාවේ ගිහිල්ලා එන්න බෑ. එතුමට ඉන්දියාවේ කතාව කියන්න වෙනවා. හැබැයි ඒකේ මං කිව්වේ කාලේ යන්න තමයි මෙයාගේ ඇත්ත ස්වරූපය එළියට එන්නේ. ඡන්දේ තියන්න මෝඩිට කිව්වට එතුමා දන්නවා ඡන්දේ තියෙන වාතාවරණය රට තුල නැහැ කියලා. ඒ නිසා මගේ පෞද්ගලිකව හැවොත් මම කියන මෙයා ඡන්දේ තියන්නේ නැහැ. හැබැයි මෙයා ඉන්දියාවට බොරුවක් කිව්වා කියලා මං කියනවා.